හායි කොහොමද? ඔන්න ඉතින් මම ප්‍රෙග්නන්ට් කියලා ගිය සතියේ දැනගත්තේ. මේ මගේ ප්‍රෙග්නන්සි එකේ 6 වෙනි සතිය. ඉතින් මේ සතිය වෙනකොට මට මෝර්නින් සික්නස්වත් ඇඟට අමාරු ගතියක්වත් කිසිම දෙයක් නැහැ. ප්‍රෙග්නන්ට් කියලා පොසිටිව් වුණා විතරයි. ඉතින් මේ සතිය බලමු කොහොමද මං වැඩ ටික කරගත්තේ කියලා. මේ බ්ලොග් එකේ තියෙනවා ඒ සතියේ සන්ඩේ එකක් සහ ෆ්‍රයිඩේ එකක්. ඉතින් මේ සන්ඩේ දවසේ උදේම හැරිලා හස්බන්ඩ් අද වේලාසනින්ම ගිහිල්ලා එළියට. ඉතින් මම බෙඩ් ෂීට්ස් හදලා වොෂ් එකක් එහෙම දාලා ඇවිල්ලා කඳු වලට අවුව පායගෙන එන හැටි බලාගෙන ඉන්නවා චුට්ටක්. ඉතින් මේ දවස් හරිම එක්සයිටින් දවස්. ප්‍රෙග්නන්ට් කියලා දන්නවා. ඒ වුණාට කිසිම ඒක දැනෙන විදිහක් නැහැ මේ දවස්වල. ඉතින් හරිම බයෙන් තමා කාලය ගත කරන්නේ මේ දවස්වල. හිනත් යනවා. ඉතින් දැන් දන්නේ නැතුව කරපු දේවල් හැමදේටම බය වෙලා හිටපු හැටියට. ඊට පස්සේ ඉතින් අවුව වැටෙන දිහා චුට්ටක් වෙලා බලාගෙන ඉඳලා මගේ පුරුදු රුටින් එකේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ලස්සන මල් වටියක් හදලා බුදු පහන පත්තු කරලා වැඳලා අද දවසට විශ්වයට ස්තුතිවන්ත වුණා. ඊට පස්සේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්නයි යන්නේ. ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නකම්ම මම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරගෙන ආවා දිගටම. ඉතින් ප්‍රෙග්නන්ට් කාලෙදී මම දන්නවා අපිට එක එක ක්‍රේවිංස් එනවා. කන්න හිතෙනවා. සමහර වෙලට කන්න බැරි වෙනවා. මොනවා වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් ඒ කාලෙදිත් මම හිතුවා පුළුවන් තරම් හොඳ විදිහට කනවා කියලා. ඉතින් අද බ්‍රෙක්ෆාස්ට් එකට පාන් පෙති දෙකක් නිකන් ටෝස්ට් කරගත්තා. ඒකට පිපිඤ්ඤා සලාද තක්කාලි ලුණු චුට්ටක් නිකන් දාලා ගම්බිරිසි ලුණු දාගත්තා. ඒත් එකම බිත්තර දෙකක් බුල්සයි කරගත්තා. ඕක තමයි බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ. ඊට පස්සේ මම මේ දවසේ ලන්ච් එකට මුකුත්ම ගත්තේ නැහැ. ස්ට්‍රෝබෙරි ස්මූති එකක් ගත්තා එච්චරයි. ඊට පස්සේ ඩිනර් එකට බත් කෑවා. ඉතින් ප්‍රෙග්නන්සි එක පිට දාලා කන්නේ කාලා ඕවර් වෙයිට් නම් වෙන්නේ නැහැ කියන එක මම කොහොමවත් ඔළුවේ තියන් හිටියේ. කොහමද ඉතින් ওই විදිහට බ්‍රෙක්ෆාස්ට් එක අරගත්තා. ඊට පස්සේ අපි අලුතෙන් ගස් හිටෙව්වා. මේ අප්‍රේල් මාසේ හොඳටම අවුව තියෙනවා. සාමාන්‍යයෙන් අපි අලුතෙන් එළවලු පැල හිටවන්නේ එක්කෝ වැස්සක් අල්ලලා එහෙම නැති වුණොතින් අලුතෙන් පැල හිටෙව්වට පස්සේ පැංචි ළඟ ගෙදර ලින්දේ වතුර තියෙනවා. ඒ ලින්දේ වතුර දානවා පැල හිටවපු මුල්ම දවස්වල. එතකොට තමයි ඉක්මනට පැල ටික හැදෙන්නේ. ඉතින් මේ හස්බන්ඩ් යන්න කලින් මල් බාල්දියටයි මේ ලොකු බාල්දියටයි වතුර පුරවලා ගිහින් මට මේ බාල්දිය උස්සන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හැබැයි දැන් මම ප්‍රෙග්නන්ට් කියලා දන්න හින්දා ඔය බයට චූටි කෝප්පයක් තියාගෙන මේ ඒකෙන් තමයි දාන්නේ. ගිය සතියේ මේ බාල්දිය උස්සගෙන මේකෙන් හොඳට වතුර දැම්මා. දැන් මේ සතිය ප්‍රෙග්නන්ට් කියලා දන්න හින්දා කෝපෙන් චුට්ට දානවා. ටිකක් කළා යනකොට මේ බර අඩු වෙනවනේ. ඊට පස්සේ ඔන්න මේ බාල්දිය උස්සගෙන යනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා ඉතින් අර දැන් දන්නේ නැහැනේ ප්‍රෙග්නන්ට් වුණාම මේවා කරන්න හොඳයිද නැද්ද කියලා. ඒ හින්දා හිතේ සැකේට වගේ ඉතින් පොඩ්ඩක් අවොයිඩ් කරගෙන හිටපු දේවල්. ඊට පස්සේ දවාලේ ගෙදර වැඩ ටිකත් ෂේප් එකේ ඉවර කරලා ලයිබ්‍රරි එකට ගිහින් පොත් ටිකත් මාරු කරලා නන්ද ළඟ ගෙදර ගියා. නන්දට ටිකක් අසනීපයි ආවත් බලලා නන්දගේ දුව ඇවිත් ඉන්නවා. එයාගේ බබාත් එක්කත් චුට්ටක් වෙලා සෙල්ලම් කර කර ඉඳලා එනකොට යාළුවා කතා කරා යත් ටවුන් එකට ඇවිත් ඉන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් එයා එක්ක අපේ පුරුදු කැෆේ එකේ නතර වුණා. ඊට පස්සේ අපි දෙන්න ඉතින් චුට්ටක් වෙලා කතා කර කර හිටියා. තාම නන්දලාවත් මගේ යාළුවවත් දන්නේ නැහැ මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් මුකුත් එහෙම පේන්නේ කරන්නෙත් නැහැ. මට ඉතින් මම කොහොමත් අපි දෙන්න හිතාගත්තා මාස 3ක් යනකම් කාත් එක්කවත් ඒක ෂෙයා කරගන්නේ නැහැ කියලා. ඉතින් ওই විදිහට හොඳ ටයිම් එකක් එළියෙත් ගත කරලා ගෙදර ඇවිල්ලා හවසටත් ලස්සන මල් වට්ටියක් හදලා බුදු පහන් පත්තු කරලා වැඳලා ඉවරලා ඩිනර් එක හැදුවා. ආසෙම පොල් සම්බෝලයි හාල් මැස්ස තෙල් දාලා බත් කෑවේ. ඉතින් අද දවසට මම බත් මෙච්චරයි කෑවේ. කෙනෙක්ට හිතෙයි අයියෝ මෙච්චර පොඩ්ඩක් කාලාද ප්‍රෙග්නන්ට් කාලේ හොඳට කන්න ඕනේනේ කියලා. එහෙම නැහැ.
අපි හරියට දැනගත්තම අපේ කෑමවල තියෙන පෝෂණය මොනවද එහෙම කියලා අපිට පුළුවන් ඒ ඔක්කොම බැලන්ස් වෙන විදිහට අපි කන බොන සාමාන්‍ය දේවල් වලින් අපේ ඩයට් එක හදාගන්න. ඉතින් ඔය විදිහට ඉරිදා දවස ගෙවිලා ගියා. ඊට පස්සේ මේ සතියේ ෆ්‍රයිඩේ එකක්. මේ දවසෙත් උදේම හැරිලා ඉතින් මගේ මෝර්නින් රුටින් එක කරා. මගේ මෝර්නින් රුටින් එක කියන්නේ කුරුල්ලොන්ට කෑම දීලා, තෙත තනකොළ පාගලා, මොනා හරි ගස්වල තියෙනවා නම් කඩා ගන්න පුළුවන් දෙයක් කඩාගෙන, ඊට පස්සේ උයලා, වොෂ් දාලා, ලස්සන මල් වටියක් හදලා, බුදු පහන පත්තු කරලා, අද දවසට විශ්වයට ස්තුතිවන්ත වෙලා ඔෆිස් යන්න ලෑස්ති වෙන එක තමයි සාමාන්‍ය ඉතින් මගේ සතිය දවස්වල මෝර්නින් රුටින් එක. ඉතින් ওই ටික කරගත්තා. සාමාන්‍යයෙන් ෆ්‍රයිඩේ කියන්නේ අපි work from home ගොඩක් වෙලාවට ඉන්නේ. හැබැයි අද අපි අපේ ටීම් එකේ කට්ටිය පොඩ්ඩක් එළියට යන්න කතා වුණා. ඉතින් ඒ හින්දා කට්ටියම ඔෆිස් එකට යන්න සෙට් වුණා. බ්‍රෙක්ෆාස්ට් එක අපිට ඔෆිස් එකෙන් හම්බ වෙනවා අද පාන්. ඒවා කන්න මම පොල් සම්බෝල තමයි අරගෙන ගියේ. කට්ටිය චිකන් හොදි, පරිප්පු එහෙම අරගෙන ආවා. අපි ඉතින් එහෙම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මේ උදේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එක ගන්න යන ගමන් මේ අප්‍රේල් මාසේ දවස් හොඳටම අවුව පායනවා. මේ උදේ 6:45 විතර අවුව හොඳටම. මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. මේ මං ඇඳගෙන ඉන්න ගවුම මං ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මම මහගත්ත එකක්. ඉතින් ඔෆිස් එකේ වැඩ ඉවර කරලා අපි කට්ටියම ආවා මාලබේ පොඩි තැනකට. මට දැන් මේකේ නම මතක නැහැ. මේකේ කෑම රසයි. සහ ලාභයි. කොහොම හරි යාළගේ පැකේජ් එකේ තිබ්බ කෑම ටික ඔක්කොම අපිට ඕඩර් කරලා මේ කාලා ඉවර කරන්න බැරි තරම් කෑම අපි ඕඩර් කරා. ඉතින් මේ හැම එකකින්ම චුට්ටි චුට්ට ෂේප් එකේ කෑවා. ඔය විදිහට තමයි ඉතින් 6 වෙනි සතිය ගත වුණේ. 7 වෙනි සතිය මොකද උනේ කියලා බලන්න ඊළඟ vlog එක බලන්න. එතකන් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමට hina වෙලා ඉන්න ඕනේ.